මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. හරි. ඕකේ. හරි. අපි සෙමිනාර් එක පටන් ගමු. තව දැන් ටික දෙනෙක් ජොයින් වෙලා ඉන්නවා. කමන්නේ අපි පටන් ගමු. හරි. ඔය කට්ටිය දැන් දැන්ට මම හිතන්නේ ගොඩක් අය දන්නවා ඇති කොළඹ කොටස් වෙළඳ පොළ ඉහළ යනවා. කොළඹ කොටස් වෙළඳ පොළ පහළ යනවා. එතකොට සමහරක් වෙලාවට කියනවා මේ ප්‍රශ්නේ හින්දා ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක ගැන කතා කරන්න කලින් මම හිතුවා ඔය කට්ටිය දැන්ට මාකට් එකේ මොනවද කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට්. ඒ කියන්නේ ආයෝජන එහෙම නැත්නම් ඉතිරි කිරීම මොනවද කරලා තියෙන්නේ. ඔය කට්ටිය දැන් දැක ඇති මේ ස්ථාවර තැන්පතු. එතකොට ඉඩම්, වාහන, රත්තරන් මේ වගේ දේවල් තමයි මම හිතන්නේ ඔය කට්ටිය කරලා ඇත්තේ. එතකොට මේක පොඩ්ඩක් බලන්න 2022 ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටුණාට පස්සේ ස්ථාවර තැන්පතුවල පොලි අනුපාතය ගියා 30%ක්. එතකොට මේක 130 දුන්නා අවුරුද්දට මාසේ ගානේ ගන්න, ඒ කියන්නේ අවුරුද්දට 130යි ඒක මාසේ ගන්න පොලි ගාන අයටත් 130ක රේට් එකක් දුන්නා. ඒතකොට සාමාන්‍ය තැන්පතුවක පොලි අනුපාතය ගියා 10%ක් වෙනකම්. හැබැයි ඊට පස්සේ ලංකාවේ ආර්ථිකය පොඩ්ඩක් පහළ යාමත්, ඒ කියන්නේ ආර්ථිකය නිකන් ආපහු සෙටල් වෙද්දී අද වෙනකොට බැංකු පොලි අනුපාතය ඇවිල්ලා තියෙනවා ස්ථාවර තැන්පතු අනුපාතය 7යි, සාමාන්‍ය තැන්පතු 4යි. හැබැයි රජය රඳවා ගැනීමේ බද්දක් ගන්න ඔය කට්ටියගේ හම්බෙන මේ පොලි අනුපාතයට 10%ක්. මේක තමයි අද වෙනකොට ලංකාවේ මාකට් එකේ තත්ත්වය. ඉතින් ඒකත් එක්කම අපි පොඩ්ඩක් හිතුවා ඒ කියන්නේ මමත් මිස්ටර් ඉන්දුනිලුත් ඒ කියන්නේ මිස්ටර් ඉන්දුනිල් ගැන කිව්වොත් මිස්ටර් ඉන්දුනිල් ගොඩක් ප්‍රසිද්ධ කොරියාවේ තමයි. ඒ මොකද අපි පළවෙනි ප්‍රසන්ටේෂන් එක කරේ කොරියාවේදී. ඉන්දුනිල් කිමේ කොරියා කියලා ඇත්තටම එයාගේ Facebook page එකක් තියෙනවා. ඉතින් අපි එක දවසක හම්බෙලා කතා කරද්දි තමයි මේ ගැන ඇත්තේ කියන්නේ අපි කොරියා ප්‍රසන්ටේෂන් එක කරාට පස්සේ තමයි මම හිතන්නේ ගොඩක් අය මිස්ටර් ඉන්දුනිල් කිමේගෙන් අහලා තිබ්බා. මාලදිවයින එකත් කරන්න පුළුවන්ද ෂෙයා මාකට් එක ගැන, ලංකාවේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද, මේ ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා. ඉතින් ඒක හින්දා තමයි අපි ඇත්තට මේ වැඩසටහන පටන් ගත්තේ. මොකද්ද මේ ඉතිරි කිරීමයි ආයෝජනය කියන අතර වෙනස? ඔය කට්ටිය දන්න විදියට. ඒ කියන්නේ එතකොට අපි හිතනවා දැන් ඔය කට්ටිය සමාජයට ඔය කට්ටිය ඉඩමක් අරන් දාන නිකන් ඉතිරි කිරීමක් කියලා හිතාගෙන. ඇත්තටම ඉඩමක් ගන්නවා කියන්නේ ඉතිරි කිරීමක් නෙවෙයි, ආයෝජනය කිරීමක්. ඉතිරි කිරීමක් කියලා කියන්නේ අනාගතයේදී ඇති වෙන්න පුළුවන් මුදල් අවශ්‍යතාවයක් වෙනුවෙන් අද කරන ලබන මුදල් තැන්පතුවකට කියනවා අපි ඉතිරි කිරීමක් කියලා. හැබැයි ඉතිරි කිරීමේදී කිසිම රිස්ක් එකක් නැහැ. හැබැයි ප්‍රතිලාභය ඉතාමත්ම අඩුයි ඉතිරි කිරීමේදී. ආයෝජනයක් කියලා කියන්නේ අනාගතයේදී ප්‍රතිලාභ අපේක්ෂාවෙන් වර්තමානයේදී සිදු කරන ලබන මුදල් යෙදවීමකට කියනවා ආයෝජනය කරනවා කියලා. හැබැයි ආයෝජනයේදී අවදානමක් තියෙනවා. හැබැයි මේ ආයෝජනයේ අවදානම තියෙන වගේම තමයි ප්‍රතිලාභයත් ඉතා වැඩි. හැබැයි මේ අවදානම අපි කළමනාකරණය කරගන්න ඕනේ. මොකද ෂෙයා මාකට් එක කියන්නේ ආයෝජන ක්‍රමයක්. හැබැයි මේක අවදානමක් තියෙනවා. මේ අවදානම අපි කළමනාකරණය කරගන්න ඕනේ. මේ ආයෝජනයේ අවදානම කොහොමද කළමනා කරගන්නේ? කොහොමද අපි හරි ෂෙයාර්ස් ගන්නෙ? කොහොමද අපි ඇත්තනකෝ සරලකෝ ෂෙයා මාකට් කොහොමද අපි ගොඩ යන්නේ? මේ ගැන කියලා දෙනවා මම ඉස්සරහට සහපෙත් එක රැඳිලා ඉන්න. මේ හැමදේම මම මුලින්ම ඔය කට්ටිය තේරුම් කරලා දෙන්න. එතකොට අපි බලමු දැන් අපි ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරද්දී ෂෙයා මාකට් එක අපි ගන්නව වෙන්නේ කොටස්. එහෙම නැත්නම් ෂෙයාර්ස් කියලා කියනවා. කොටස් තියෙන මාකට් එකනේ ෂෙයා මාකට් කියලා කියන්නේ. ඒ කියන්නේ කොටසක් කියලා කියන්නේ සමානමක ප්‍රාග්ධනය සමාන පංගු වලට බෙදුවම ඉන් එක කෑල්ලකට කියන අපි කොටසක් කියලා. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගෙදරක් හදනවා කියන්නේ ගඩොල් වලින්. ඒ ගඩොල් වලින් එක ගඩොලකට තමයි අපි ගෙදර එක කෑල්ලක් කියලා කියන්නේ. අන්න ඒ වගේම තමයි සමාගම් ප්‍රාග්ධනය සමාන පංගු වල බෙදුනම ඉන් එක් කොටසකට කියනවා අපි ෂෙයා එකක් කියලා කියන්නේ. එතකොට අපි මේ ෂෙයා මාකට් එකේ ගනුදෙනු වෙන ගොඩාක් වර්ග ෂෙයාර්ස් තියෙනවා. පළවෙනිම ෂෙයා එක තමයි ඡන්ද බලය තියෙන. ඒ කියන්නේ අපි කියනවා වෝටින් ෂෙයාර්ස්. එහෙම නැත්නම් ඉන් ෂෙයාර්ස් කියලා. ඔකට මම ඉස්සරහට පෙන්නන්න. ඊට පස්සේ ඊළඟ ෂෙයා එක තියෙනවා අපි එක්ස් ෂෙයාර්ස්. ඒ කියන්නේ නන් වෝටින් ෂෙයාර්ස්. එතකොට තව R කියලා ෂෙයාර්ස් වගේක් තියෙනවා. P කියලා ෂෙයාර්ස් වගේක් තියෙනවා. ඉතින් හැබැයි වැඩිපුරම කතා වෙන්නේ N ෂෙයා එකයි X ෂෙයා එකයි. ඉතින් N ෂෙයා එකක් කියලා කියන්නේ වාර්ෂික මහසභා රැස්වීමේදී හැම සමාගමම දැන් තියෙන කොළඹ කොටස් වලින් තියෙන හැම සමාගමක්ම වාර්ෂික මහසභා රැස්වීමක් තියෙනවා. මේ වාර්ෂික මහසභා රැස්වීමේදී ඡන්ද බලය තියෙන අයට අත උස්සලා ඡන්දෙ දෙන්න පුළුවන්. ඒ තියෙන අය තමයි අපි කියන්නේ N shares. එහෙම නැත්නම් voting shares. non voting shares කියලා කියන්නේ වාර්ෂික මහසභා රැස්වීමේදී අත උස්සලා ඡන්දෙ දෙන්න බෑ. ඕක තමයි එකම වෙනස.
අනිත් හැබැයි සමාගමෙන් ගෙවන සියලුම ප්‍රතිලාභ මේ වෝටින් නන් වෝටින් තියන අය හැමෝටම හම්බ වෙනවා. කොහොමද කොටස් වෙළඳපොළට සමාගමක් පිවිසෙන්නේ? ඒ කියන්නේ ඉස්සෙල්ලාම කොටස් වෙළඳපොළට සමාගමක් පිවිසෙන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි IPO එක. කියන්නේ ඉනීෂියල් පබ්ලික් ඔෆරින්. මේ ළඟදී ඔකට දකින්න නැති කැපිටල් ඇලයන්ස් සමාගමේ සමාගම කොටස් වෙළඳපොළට ආවා. රුපියල් 10 ගානේ තමයි ආවේ. හැබැයි මාගට ඉරදී පළවෙනි දවසේම කොටසක් රුපියල් 15 ගානේ තමයි ගනුදෙනු වුනේ. ඒ කියන්නේ කොටසට තියෙන අධික ඉල්ලුම නිසා. එතකොට මේ IPO එකකදී සමාගමක් කරන්නේ ඒ කට්ටියට මොකක් හරි සල්ලි අවශ්‍යතාවයක් හරි ඉස්සරහගේ ඒකට ප්‍රොජෙක්ට් එකක් හරි මොකක් හරි කරන්න ගියාම ඒ සමාගමට සල්ලි අවශ්‍යතාවෙන්ද ඒ කට්ටිය කියනවා රයිට් අපි මහජනතාවට අපේ කොටස් නිකුත් කරනවා මේ කොටස් මිලදීගෙන අපිට ඔය කට්ටිය සල්ලි දෙන්න. හැබැයි අපි ඒකට බැඳිලා ඉන්න ඔය කට්ටියගේ වාර්ෂික මහසභා රැස්වීම, එතකොට අපේ මූල්‍ය ප්‍රකාශ හැමදේම ඔය කට්ටිය ලබා දෙන්න මාස 3න් 3ට. හැබැයි කිසිම සමාගමක් කොයි වෙලාවෙවත් තමන්ගේ කොටස් වලින් 151ට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කරන්නේ නැහැ. මොකද 150ට වඩා වැඩි ප්‍රමාණයක් ගත්තොත් යම්කිසි කෙනෙක් එම සමාගමේ සම්පූර්ණ අයිතියම එම පුද්ගලයාට අයිති වෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ 151ක් තියාගෙන තමයි ඉතිරි එක අඩු ප්‍රමාණයක් තමයි මහජනතාවට එකට නිකුත් කරන්නේ. ඔය කට්ටිය දකිනවා ඇති පික්මී එක. පික්මී කියන කොටස් වෙළඳපොළ ඉස්සලාම ආවේ රුපියල් 29. හැබැයි අද වෙනකොට පික්මී කියන සමාගමේ ෂෙයා එකක් රුපියල් 74 75 අතර ට්‍රේඩ් වෙනවා. මං කියලා දෙන්නම් ඇයි කොහොමද අපි ඒ ෂෙයාර්ස් ගන්න ඕනේ ඒ ටික ඔක්කොම. ඊළඟ ක්‍රමය තමයි ද්විතීයික වෙළඳපොළ. ඒ කියන්නේ දැන්ටම සමාගම් වල නිකුත් කරලා තියෙන ෂෙයාර්ස් මාකට් එකෙන් බිලඳී ගන්න වෙළඳපොළට කියන අපි ද්විතීයික වෙළඳ කියලා. ඒ කියන්නේ උදේ 9:00 ඉඳන් 2:00 වෙනකන් සමාගම් වල ගනුදෙනු වෙන්නේ. ඒකෙන් මිලදී ගන්න ෂෙයාර්ස් වලට තමයි අපි ද්විතීයික වෙළඳපොළේ ෂෙයාර්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ සෙකන්ඩරි මාකට් එක. මම මේකද කතා කරන්න හිතුවේ ඔකට හැමෝටම ප්‍රශ්නයක් ඇති මොකද දැන් මේ තියෙන ස්කෑම් වලට පිරමීඩ් සිස්ටම් වලට අහු වෙලා මිනිස්සු ගොඩක් ඒ කට්ටියගේ සල්ලි ටික නැති කරගෙන තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම තීරණය කරා මේක කොහොමද මේ කොටස් වෙළඳපොලේ නීතිමය රාමුව කොහොමද තියෙන්නේ කියලා. ඇත්තටම කොළඹ කොටස් වෙළඳපොළ අයිති වෙන්නේ මුදල් අමාත්‍යාංශයට. මුදල් අමාත්‍යාංශයෙන් යටතේ දෙනවා සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. මේ සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ යටතේ කොළඹ කොටස් වෙළඳපොළ මධ්‍යම තැන්පතු ක්‍රමය තරවුකාර ආයතන බ්‍රෝකර් ෆර්ම් 25ක් තියෙනවා අද ලංකාවේ. එතකොට ওই කට්ටියගේ දැන් අපි මේ ෂෙයා මාකටේ ගිණුමක් විවෘත කරන්නේ මධ්‍යම තැන්පතු ක්‍රමේ. මේ මධ්‍යම තැන්පතු ක්‍රමයේ තමයි මේ ගිණුමක් විවෘත කරන්නේ. එතකොට යම්කිසි මොකක් හරි සමාගමක් දැන් හිතන්නකෝ හදිසියෙ යම්කිසි සමාගමක් කඩාගෙන වැටුණොත්, ඒ කියන්නේ තරවුකාර ආයතනයක් කඩාගෙන වැටුණොත්, ඒ තරවුකාර ආයතනයේට නෙවෙයි ඔකට ගිණුම තියෙන්නේ. ඔකට ගිණුම තියෙන මධ්‍යම තැන්පතු ක්‍රමය. එතකොට කිසිම හේතුවක් නැහැ මේ තරවුකාර ආයතනය කඩාගෙන යනවා කියලා වෙන තරවකාර ආයතනයක් කරා ඔයකට ඒ CDS ගිණුම ඒ තරවකාර ආයතනය වෙතට ගෙනියලා ගිණුම විවෘත කරගෙන ආපහු ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට මේ තරවකාර ආයතන 25ෙම ගිණුම් 25ක් විවෘත කරන්න පුළුවන් කිසිම මුදලක් අය කරන්නේ නැතුව. ඕනෙම තරවකාර ආයතනයක ගිණුම් විවෘත කරන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැතුව. ඊළඟට අපි කතා කරමු කොටස් වෙළඳපොලේ ගනුදෙනුවේදී ඔකට යන charge එක කොච්චරද කියලා. එතකොට ඕනිම කොටස් වෙළඳපොලේ ෂෙයා එකක් බයි කරද්දී 101.12ක් තමයි charge වෙන්නේ. ඒකම සෙල් කරද්දී 101.12ක් charge වෙනවා. ඒක මේ බෙදිලා ගිය විදිය තමයි මම දාලා තියෙන්නේ. brokerage fee එක 0.64යි. කොළඹ කොටස් වෙළඳපොළ 0.08යි. මධ්‍යම තැන්පතු ක්‍රමයේ 0.02යි. එතකොට සුළුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ 0.07යි. ඒ වගේම පොඩ්ඩක් මේ ෂෙයා ට්‍රාන්සැක්ෂන් දී එහෙම නැත්නම් ගවර්න්මන්ට් ටැක්ස් එක 0.3ක් charge වෙනවා. මේ ඔක්කොම එකතුව තමයි 101.12 මේක ගනුදෙනු වීමේදී මිලදී ගැනීමේදී සහ විකිණීමේදී යන දෙකේදීම charge වෙනවා. හරි. දැන් ඔක්කොම කතා කරලා ඉවරයි. අපි ඊළඟට බලමු ඇත්තටම ඇයි අපි මේ ෂෙයා මාකට් එකේ මේලා ඉන්වෙස්ට් කරන්න ඕනේ. පළවෙනි දේ තමයි ප්‍රාග්ධන ලාභය. එහෙම නැත්නම් කැපිටල් ගේන්. කියන්නේ අර අඩුවට ෂෙයා එකක් අරගෙන අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතන්නකෝ මේ ළඟදීම ආපු කැපිටල් ලයින් සමාගම රුපියල් 10ට ආවා. පළවෙනි දවසේ රුපියල් 15ට විකුණන්න තිබ්බා. සති දෙක තුනක් ඇතුළත. ඒ වගේවට තමයි අපි ප්‍රාග්ධන ලාභයක් කියලා කියන්නේ.
ලාභාංශයක් කියලා කියන්නේ ලාභාංශ කියන එක අනිවාර්ය නෑ. නමුත් සමාගමේ තියෙන ප්‍රොෆිට් එකෙන් ෂෙයා හෝල්ඩර්ස්ලාට ගෙවන්න ප්‍රමාණය තමයි අපි ලාභාංශයක් කියන්නේ. හැබැයි අද වෙනකොට ගොඩක් කම්පැනි 115ට වැඩිය ලාභාංශ ගෙවලා දෙනවා අවුරුද්දට. මම ඉස්සරහට පෙන්නන්නම් සමහරක් කම්පැනි 136ක් 150ක් අතර ලාභාංශ ගෙවලා තියෙනවා. එතකොට අපි අර FD එකේ සල්ලි 107 ගන්නවට වැඩි ගෙවලා 107කුත් දාලා විත්හෝල්ඩින් ටැක්ස් එකක් 10%කුත් ගෙවලා ගන්නවද එහෙම නැත්නම් ෂෙයා මාකට් එකේ දාලා මේ කම්පැනිස් වල ආයෝජනය කරලා තිබ්බත් ඩිවිඩන්ඩ් එකකින් විතරක් සමහර කම්පැනිස් තියෙනවා 130ක් 115කට උඩින්. එතන මම කියලා දෙන්න අපේ සල්ලි ටික කොහොමද මම කියන්න වෙලාවේ සම්පූර්ණ සල්ලි ටික මාකට් එකට ගේන්නත් කියලා මම පැහැදිලි කරලා දෙන්නම් අපි කොහොමද අපේ පෝර්ට්ෆෝලියෝ එක හදා ගන්න ඕනේ කියලා. ඊළඟ එක තමයි ද්‍රවශීලතාවය. ද්‍රවශීලතාවය කියලා කියන්නේ ඕනෙම වෙලාවක ෂෙයා එකක් විකුණ ගන්න පුළුවන් තියෙන හැකියාවට. ඒ කියන්නේ දැන් අපි ඉඩමක් අරන් දැම්මොත් අපිට හෙට සල්ලි වුණොත් අපිට හෙට ඉඩම විකුණන්න බෑනේ. ඒ වගේ තමයි ෂෙයා මාකට් එකේදී එහෙම එකක් නැහැ. ෂෙයා මාකට් එකේදී ඕනෙම වෙලාවක තමන්ගේ ෂෙයාර්ස් ටික විකුණලා ඕනෙ වෙලාවක කෑෂ් කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි අපි හම්බ කරන සල්ලි ආදායම් බදු වලින් නිදහස් වෙනවා. ඒකට හේතුව තමයි අර 0.3 චාර්ජ් වෙන හින්දා. මේ ටික තමයි ඊළඟ වැදගත්ම දේ. ආයෝජනයේදී ඔබ සැලකිය යුතුවත් කරුණු මොනවාද? පළවෙනි මේ දේ තමයි ආයෝජන විවිධාංගීකරණය. ඒ කියන්නේ අපි එක සමාගමක නෙවෙයි ආයෝජනය කරන්න ඕනේ. අපි සමාගම් කීපයක, ශේෂ්ත්‍ර කීපයක ආයෝජනය කරලා තියන්න ඕනේ අපේ මුදල්. මොකද ඒකට හේතුව තමයි මොකක් හරි වෙලා යම්කිසිම ශේෂ්ත්‍රය කඩාන වැටුනොත් අපිට తాවකාලික ලාභයන්නේ. මොකද අපි ෂෙයාර්ස් ටික වික්කොත් විතරයි අපිට ලොස් එකක් වෙන්නේ. නැත්තම් අපි ලොස් එකක් වෙන්නේ නැහැ. හැබැයි අපිට රිටර්න් එක අඩු වෙනවා. ඉතින් ඒ හින්දා අපි කම්පැනිස් කීපයක මේක දාලා තියාගන්න ඕනේ. දෙවෙනි එක තමයි ප්‍රතිලාභ පිළිබඳ සෑහීමකටපත් වීම. මේක කියන්නේ සරලව කියන්නේ ලෝභ වෙන්න එපා කියලා. දැන් අපි සමහරක් වෙලාවට කියනවා ඒකට රයිට් මේ ෂෙයා එක දැන් මෙච්චර රිටර්න් එක දෙන අපි විකුණමු. එතකොට තව කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා නෑ මේක තව මෙච්චර ගානක් යන්න පුළුවන්. ඔයාගේ ප්‍රතිලාභ පිළිබඳ ඔයා සෑහීමකටපත් වෙනවා නම් අනිවාර්යෙන් ඒක විකුණලා එතනින් අයින් වෙන්න. ඒක තමයි ෂෙයා මාකටේ වැඩියෙන්ම සහ අවධානයම කරගත යුතු දෙයක් තමයි ප්‍රතිලාභ පිළිබඳ සෑහීමකටපත් වෙන එක. ඊළඟ එක තමයි තරුණකරුවන්ගේ උපදෙස් ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ ආයෝජන උපදේශකවරයෙක්ගෙන් අනිවාර්යයෙන්ම උපදෙස් ලබා ගන්න ඕනේ. මොකද ආයෝජන උපදේශකවරයෙක් කියන්නේ සුරකොම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ලබා දෙන ලයිසන් එකක් අරගෙන කෙනෙක්ට විතරයි ඇඩ්වයිස් කරන්න පුළුවන්. ඒක ඔය කටියට සුරකොම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙබ්සයිට් එකට ගියාම ඒ සමාගම්වල ඒ කියන්නේ ඒ තරවකාර ආයතනවල ඒ ඉන්න තරවකරුවන්ගේ නම් ටික බලා ගන්නත් පුළුවන්. මේක මම මුදල් ආයෝජනය කළ යුත්තේ කෙසේද? මේක මම පෞද්ගලිකව ගත්ත මගේ අත්දැකීම් සහ අනිත් ආයෝජකයන්ත් එක්ක කතා කරලා ගත්ත එක්ස්පීරියන්ස් එකක් අනුව තමයි මම මේක හැදුවේ. මෙතනදී මම කියන්නේ ඔය කට්ටිය සම්පූර්ණ සල්ලි වලින් 120ක් මනි මාකට් එකට දාන්න. මනි මාකට් එක ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. ඊළඟ එක තමයි 130ක් ෂෙයා මාකට් එකට ගේන්න. හැබැයි අනිවාර්යයෙන්ම ෆික්ස් ඩිපොසිට් වල තියෙන්නත් ඕනේ. රේට් එක අඩු වුණාට ෆික්ස් ඩිපොසිට් වල 130ක් දාලා තියන්නත් ඕනේ. නෝමල් සේවින් එකටත් 110ක් තියලා තියන්නත් ඕනේ. ඒ වගේම තමයි ට්‍රෙෂරි බිල් වලත් 110ක් තියලා තියන්න ඕනේ. මොකද මේ ආයෝජනයේදී අපි ලෝන් ටර්ම් බලන්නේ ෂෙයා මාකට් එක, ෆික්ස් ඩිපොසිට් එක, ට්‍රෙෂරි බිල් මේ තුනම අපි ලෝන් ටර්ම්. ඒ කියන්නේ ඇට්ලීස්ට් අපි අවුරුදු 3-4ක්වත් මේක ෂෙයා මාකට් එකේ දාලා තියන්න ඕනේ. ඒ කියන්නේ T බිල් එක තියන්න ඕනේ, ෆික්ස් ඩිපොසිට් එක තියන්න ඕනේ. හැබැයි ඔයකට తాවකාලික සල්ලි හදිසියක් අවශ්‍ය වුණොත් ඒ අවශ්‍යතාවය තමයි අපි හදලා දීලා තියෙන මනි මාකට් එකේ නැත්නම් නෝමල් සේවින් එකේ දාලා තියන්න කියලා. මොකද එතකොට ওই කට්ටියගේ අවදානම හැම වෙලාවෙම ওই කට්ටියගේ මුදල් අවදානම කළමනාකරණය කරනවා. මම ඒකයි මම කලින් කරන්නේ අවදානමක් තියෙනවා අවදාන කළමනාකරණය කරගන්නවා. මෙන්න මේක තමයි ඊට පස්සේ අපි කොහොමද ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරද්දි ගන්න ඕනේ සමාගම්. මෙතනින් මම දාලා තියෙන්නේ මොකද ගොඩක් අය සමහරක් අය අහලා තිබ්බ ට්‍රේඩින් ෂෙයාර්ස් නැද්ද මේවා නැද්ද කියලා. ඉතින් මම යෝජනා කරන්නේ මේ ආයෝජනයෙන් 100%ක්ම කම්පැනියේ හොඳ කම්පැනිස් ටිකක් හයි ඩිවිඩන්ඩ් යීල්ඩ් ගෙවන ප්‍රොෆිටබිලිටි තියෙන කම්පැනිස් ටිකක් අරන් දාගන්න කියලා. ෆන්ඩමෙන්ටල් වැලියු තියෙන. ඉතින් උදාහරණයක් විදිහට මම දාලා තියෙනවා වටවල යූනියන් ඇෂුරන්ස් ලුප්ලිකන් කැල්ටි වැලිබල් පවර් ඩයලොග් මේ සමාගම් හැම එකකම වාර්ෂිකව ලාභය 115කට වඩා වැඩි ලාභාංශය ඒ කට්ටිය ගෙවන.
ඉතින් ෂෙයා හෝල්ඩර්ස්ලට ගෙවන ලාභාංශ 115ට වඩා වැඩි කියන්නේ මේ වගේ සමාගම් අරන් දාලා ෂෙයා එක වැටුණත් පාඩුවක් නැහැ. මොකද අපිට රිටර්න් එක විතර 115ක් විතර හම්බ වෙනවා ඩිවිඩන්ඩ් එකේ. කැමති නම් 110ක් ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි මම මේ 110 ට්‍රේඩ් කරන එක පවා මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ওই කට්ටියට ගොඩක් මේ අලුත් නිසා මාකට් එකට මේ පැත්තට යන්න එපා. ඊළඟට මම කතා කරන්නම් කොහොමද අපි සීරියස් account එකක් ඕපන් කරන්න කියලා. සීරියස් account එකක් ඕපන් කරද්දී ඔයකට ක්‍රම දෙකක් භාවිත කරන්න පුළුවන්. පළවෙනි එක තමයි CSC mobile app එකේ ගිණුමක් විවෘත කරන තැනට ගිහිල්ලා එතනින් තරවකාර ආයතනයේ නම තෝරගන්න පුළුවන්. දැන් සොෆ්ට්ජෙට් තරවකාර ආයතනය තෝරගත්තොත් මගේ නම තියෙන මදුශංකර රත්නායක කියලා. මගේ නම සිලෙක්ට් කරලා account එක ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මධ්‍යම තැන්පතු ක්‍රමයට ඒ කියන්නේ ඒ ඇප් එකටම අපි ලින්ක් කරලා හදලා තියෙනවා සොෆ්ට්ලොජික් ඇප් එක හරහා account එකක් ඕපන් කරන්න. මොකද ඒකත් මධ්‍යම තැන්පතු ක්‍රමයේම තමයි account එක ඕපන් වෙන්නේ. පළවෙනි පියවර විදිහට ඔය කට්ටිය තියෙන ඔය කට්ටිය මොබයිල් නම්බර් එකයි ඊමේල් එකයි දාන්න ඕනි ලංකාවේ. එතකොට OTP එකක් එනවා. මේ OTP දෙකම දාලා ඉස්සරහට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔකට බැංක් ඩීටේල්ස් ඒ විස්තර ඔක්කොම දාන්න ඕනි. එතකොට රස්සාව දාන්න ඕනි. ඩෙන්ටි කාඩ් එකේ දෙපැත්තේම ෆොටෝස් අප්ලෝඩ් කරන්න ඕනි. සෙල්ෆියක් දාන්න ඕනි, බැංක් ඩීටේල්ස් දාන්න ඕනි. හැබැයි ID එකේ පිටිපස්සේ ඉන්න ඇඩ්‍රස් එකේ නෙවෙයි නම් ඔයාගේ නමට එන කරන්ට් බිල් එකක් හරි වතුර බිල් එකක් හරි අනිවාර්යයෙන්ම ඕනි. එහෙම නැත්නම් අම්මගේ තාත්තෙක් හරි ජීවත් වෙලා ඉන්නවා නම් ඒ දෙන්නගේ නමට කරන්ට් බිල් එක එනවා නම් බර්ත් සර්ටිෆිකේට් එකත් එක්ක ඩීටේල්ස් සබ්මිට් කරාම account එක ඕපන් කරගන්න පුළුවන් ඉක්මනටම. මේක තමයි account එක ඕපන් කරාට පස්සේ මධ්‍යම තැන්පතු ක්‍රමයෙන් කියන්නේ මම අර කලින් කතා කරා වගේ ඔය කට්ටියට account එක තියෙන්නේ account එක ඕපන් වෙන්නේ මධ්‍යම තැන්පතු ක්‍රමේ මේකෙන් හම්බෙන confirmation එක. මේකට කියනවා මේකේ ARR කියලා කියන්නේ soft register brokers අපේ කෝඩ් එක. ඊට පස්සේ ඔයාගේ නමට ඔයාගේ විස්තර ඔයාගේ බැංකු ඩීටේල්ස් දාලා ඔක්කොම CDS ගිණුමක් හම්බ වෙනවා. මේ CDS ගිණුම හම්බුනාම මේ confirmation එක හම්බුනාම ඔයාගේ account එක create වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් සොෆ්ට්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස් ආයතනය හරහා සල්ලි ඒ කියන්නේ account එක ඕපන් කරාට පස්සේ ওই කට්ටියට පුළුවන් සොෆ්ට්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස් ආයතනයේ තියෙන බැංකු පහක් මේ බැංකු පහට සල්ලි දාලා කොටස් මිලදී ගන්න අපි ඔකට සල්ලි දැම්මට පස්සේ අපි එවනවා රිසිට් එකක්. මෙන්න මේ වගේ රිසිට් එකක්. කොයිලාවේ සල්ලි දැම්මේ කොච්චරක්ද මුදල ඒක අපි බාරගත්තා කියලා. ඊට පස්සේ තමයි ඇත්තටම ඔයකට ෂෙයාර්ස් ගන්න පුළුවන් වෙන්නේ. සල්ලි දාන්න නැතුව ෂෙයාර්ස් ගන්න බෑ. ඉතින් අපි අපේ තියෙන විශේෂත්වය තමයි අපි ඔන්ලයින් ෆැසිලිටි එක කිසිම මුදලක් අය කරන්නේ නැතුව ඔය කට්ටියට ලබා දෙන account එක ඕපන් වෙච්ච ගමන්ම ඉතින් මේක මම දාලා තියෙන්නේ මේ account එක ඕපන් වෙච්ච එකේ sorry A-Trade mobile app එකේ නිකම් basically details ටිකක් එතකොට කොහොමද buy එක sell එක මේ ඔක්කොම විස්තර දාලා තියෙනවා. මේක තමයි අනික අපි එදා දවසේ කොටස් මිලදී ගත්තම එදා හවසම අපිට හම්බ වෙනවා contract note එකක්. ඒ කියන්නේ අපි මේකට කියන trade confirmation එක කියලා. ඒ කියන්නේ ඔයා මොන සමාගමෙන්ද ගත්තේ මොන price එකෙන්ද ගත්තේ ඒ සඳහා ගියේ ගාස්තු මොනවද මේ හැම දෙයක්ම විස්තර දාලා තියෙනවා. හොඳට මතක තියාගන්න කොච්චර buy කරත් 101.12 විතරයි charge වෙන්නේ. ඒක තමයි බෙදලා ගිහිල්ලා charge වෙන විදිය දාලා තියෙන්නේ. මේක තමයි අපි කියන්නේ ඕඩර් බුක් එක. කියන්නේ අර මම කතා කරේ ද්‍රවශීලතාවය කියලා. ද්‍රවශීලතාවයේදී කියන්නේ අපිට ඕනිලාක ෂෙයා එක විකුණන්න පුළුවන් කියන්නේ මොකද සතිය දවස් 5 මාකට් එක 9:00 2:00 වෙනකන් ඕපන් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවට මේ එක එක සමාගම් වල මේ වගේ ඕඩර් බුක් එකක් තමයි පෙන්වන්නේ. මේක හැම වෙලාවෙම වෙනස් වෙනවා. මේක මම ගත්තේ 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේදී. මේක ස්විස්ටෙක් කියන සමාගම ධම්මික පෙරේරාගේ මේක රුපියල් 49 දා ට්‍රේඩ් වුණේ. අද වෙනකොට රුපියල් 80 වෙනකම් ගනුදෙනු වෙලා තියෙනවා. ගැටට මේක බලා ගන්න පුළුවන් කොළඹ කොටස් වෙළඳ පොලේ වෙබ්සයිට් එකට ගිහිල්ලා csc.lk එකට ගිහිල්ලා. මේක තමයි අද වෙනකොට 2025 වර්ෂයේ මාර්තු වෙනකොට සමාගම්වල ලාභාංශ ගෙවූ සමාගම්. කියන්නේ වැඩිපුර ලාභාංශ ගෙවූ සමාගම් තෝරලා බෙල්ල අරන් දීලා තියෙන්නේ. ඔයකට දකින්න නැති ඔය කෝඩ් එකේ තියෙන්නේ කම්පැනි කෝඩ් එක. ෆස්ට් කැපිටල් සමාගම 136යි, කැපිටල් ලයන් සමාගම 135යි, ජනශක්ති 118 මේ වගේ ගොඩක් ඒවා ඉතාමත් කියන්නේ සාමාන්‍ය බැංකු පොලි අනුපාතයට වඩා වැඩිපුර ලාභ ලබලා තියෙනවා. ඉතින් මේක තමයි කියන්නේ අර අපි හැම වෙලාවෙම අපි ආයෝජනය කරද්දී
ප්‍රාග්ධනලාභී ලාභාංශයි දෙකම ගන්න ඕනේ. අවුරුදු කියන්නේ අපේ ආයෝජනයේ අවුරුදු දෙක තුනක්වත් අඩුම තරමේ මාකටේ තියන්න බලාගෙන ආයෝජනය කරන්න. එතකොට අපිට මේව කරන්න පුළුවන්. මම වැඩි ඇත්තන ප්‍රසන්ටේෂන් එක ගැන වැඩි කතා කරන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ. ওই කට්ටියට තියෙන ප්‍රශ්න ගැන අපි දැන් කතා කරමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. Thank you. ඕනි කෙනෙක්ට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? අවිෂම අනුසංක මේ බෝක ෆෝම්ස් එකකට වැඩිය අපිට රෙජිස්ටර් වෙන්න පුළුවන්ද? පුළුවන්. බ්‍රෝකර් ෆර්ම් 25ම accounts 25ක් ඕපන් කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මිනිමම් පේමන්ට් එකක් තියෙනවද? අපි හිතමුකෝ මිනිමම් amount එකක් නැහැ. ඒ soft කියන්නේ logic මෙහෙමයි සමහරක් ඒ කියන්නේ අපේ නෑ soft register brokers ලගේ නෑ. මම දන්නවා සමහර හ්ම් brokers ලගේ පොඩ්ඩක් minimum amount එකක් තියෙනවා කියලා. ඒ වුණාට අපේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි minimum amount එකක් නැතුව account එකක් open කරන කොහොමද account එක open කරන්න කිසිම charge එකක් ගන්න බෑ කිසිම broker firm එකකට. සහ online අපි free of ඕකේ service දෙනවා. ආහා එතකොට soft logic එකේ රෙජිස්ටර් වුණාත් මේ එකට ඇප් එකක් දෙනවද? ඇප් එක ටූ නේද? අපිට මේ ටෙස්ට් කරන්න ඕනේ. ඔව් ඒ කියන්නේ ඇප් එකක් ඒ කියන්නේ දැන් කියන්නේ ගොඩක් broker firms 25න් 24න්ම පාවිච්චි කරන A-Trade mobile app එක තමයි. A-Trade mobile app එකේ ආහා live ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි උනට මම තාම recommend කරන්නේ නැහැ කාටවත් online orders දාලා buy sell කරන්න කියලා. මොකද මාකටේට අලුත් හින්දා අර හොඳම දේ හ්ම් තමයි ඒක දැත්තරම දෙන්නේ ඔයාගේ පෝර්ට්ෆෝලියෝ මොකද වෙලා තියෙන්නේ අප් වෙලාද වැඩි වෙලාද කියලා නිකන් රෆ්ලි අවබෝධයක් ගන්න තමයි ඒක දීලා තියෙන්නේ ඇත්තටම යනකොට සමහර කට්ටිය බයි සෙල් කරනවා ඉතින් ඒතකොට අර ලොස් එක කියන එක මේ වෙනවා වැඩි මොකද සමහර කලර කට්ටිය හිතන නෑ මේක වැඩි වෙයි මේක වැඩි වෙයි කියලා ඉතින් අර හොඳම දේ තමයි බයි සෙල් කරන්න යන්න එපා ඇප් එක through එතකොට අපි කරන්න ඕනේ අපි හිතමුකෝ අපි රෙජිස්ටර් වුණා. ඔව් වර්ක ෆෝම් එකත් සිලෙක්ට් කරා. ඔව් එතකොට අපි account එකට සල්ලි දැම්මා. අපි හිතමුකෝ එක්සැම්පල් ලක්ෂයක් දැම්මා කියලා. ඔව් එතනින් එහාට යන process එක මොකක්ද? එතනින් එහාට කියන්නේ මෙහෙමයි. දැන් ඔයා අපේ account එකට සල්ලි දැම්මම පස්සේ ඔයාගේ අවසරයකින් තොරව අපිට shares buy කරන්නත් බෑ, sell කරන්නත් බෑ. එතකොට හරි. මම කතා කරලා කියනවා මේ දවසේ මේ shares ටික තමයි හොඳ මේ shares ටික ගන්නද එපාද කියලා. කියන්නේ මේක මෙච්චර dividend යන්න පුළුවන් මේකේ growth එක හොඳයි මෙච්චර ගානකට යන්න පුළුවන් කියලා අපි recommendation එකක් දෙනවා. ඒක දෙන්න daily update එකක් එනවද group එකක් හරහා අනිවාර්යෙන්ම. නැත්නම් ඒ කොහොමද කියන්නේ ඒක මෙහෙමයි එන්නේ? account දැම්මම නෙවෙයි account එක open වුණාට පස්සේ අපි වෙනම group එකකට add කරනවා. ඒ group එකට මාකටේ තියෙන හැම විස්තරයක්ම සහ හැම research report එකක්ම ඒ group එක through update වෙනවා. හරි. එතකොට අපි ඉන්වෙස්ට් කරාට පස්සේ අපි හිතමුකෝ එක්සැම්පල් කියමුකෝ ඩයලොග් එක කියලා. ඔව්. ඩයලොග් එකේ අපි ෂෙයාර්ස් ගන්නවා. එතකොට ඔයා අපිට ඇඩ්වයිස් කරනවා අද පුළුවන් ඩයලොග් එක හොඳයි. ඒක ඔව්. නිසා ඩයලොග් එකෙන් ෂෙයාර්ස් ගන්න කියලා. ඔව්. ඒ ඇඩ්වයිස් එක ඔයා දෙනවා. ඊට අනිවාර්යෙන්ම. පස්සේ අපි දැන් ෂෙයාර්ස් බයි කරනවානේ. ඔව්. බයි කරලා අපි තියලා තියෙනවා. එතකොට ඔයා ආයෙ කියනවාද මේක ආයෙ සේල් කරන්න දැන් හොඳයි කියලා ඔව් කියනවද නැත්නම් ඒක අනිවාර්යෙන්ම. අපි දාලා එහෙම නෑ මෙහෙමයි. දැන් අපි හිතන්නකෝ ෂෙයා එකක් දාලා ඔයාට සැලකිය යුතු සැටිස් රිටර්න් එකක් තියෙනවා කියලා. මම කතා කරලා කියනවා මෙච්චර ඔව් රිටර්න් එක තියෙනවා අපි මේක විකුණමුද කියලා. ඔයා ඕකේ කිව්වොත් මම විකුණනවා. ඒක කියන්නේ ජෙනරලිද නැත්නම් ඉන්ඩිවිජුවලිද කියන්නේ ඉන්ඩිවිජුවලි. ගෲප් නෑ එකේ නෑ ඉන්ඩිවිජුවලි. ඉන්ඩිවිජුවලි නේ ඉන්ඩිවිජුවලි. රයිට් ඕකේ මේක ඇත්තටම accounts ටික මම group එකට අපේ account open කරන එකේ link එක දාන්නම්. මේ link එක දැම්ම කියලා serious account එක අනිවාර්යයෙන්ම open කියලා දෙයක් නැහැ. මේක මොකද ගොඩක් අය ඉන්දුනිල්ගෙන් මිස්ටර් ඉන්දුනිල්ගෙන් ඉල්ලලා තිබ්බා මෙහෙම account එකක් කරන්න මෙහෙම seminar එකක් කරන්න share market එක ගැන මොකද අපි කොරියාවේ කරපු එක අති සාර්ථකයි දැන්.
මොකද මං හිතන්නේ කොරියාවේ මාස දෙකක් ඇතුළත 130කට වැඩි ඉහළ ප්‍රතිලාභ අරන් දීලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි හ්ම් මේක හ්ම්. පිට මේ උනේ. ඉතින් ඒකත් එක්ක තමයි අපි මේක දාන්නේ. ඉතින් අර මම ලින්ක් එක දැම්ම කියලා වැරදියට තේරුම් ගන්න එපා. account එක open කරන එක අනිවාර්ය නෑ. ওই කටිය ටිකක් තේරුම් අරන් තව YouTube එකේ වීඩියෝස් ටිකක් බලලා අවබෝධ කරගෙන account එක open කරන්න. එතකොට මේ විශ්ව සංක ඔව්. ප්‍රතිලාභ එතකොට මාසෙන් මාසෙට නෑ ලැබෙනවද අපිට නෑ ඩිවිඩන්ඩ්? එහෙම නෑ. මොකද ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන එකේ මෙච්චර ගාණක් මාසෙට දෙනවා මෙච්චර ගාණක් දෙනවා කියලා අපිට කියන්න බෑ. ඒක වෙන්නේ මෙහෙමයි. මේක මම එකයි කිව්වා ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන එක ටික රිස්ක් එකක් තියෙනවානේ. එතකොට අර අපි බලන්න ඕනේ හැම වෙලාවෙම අපේ රිස්ක් එක මැනේජ් කරගන්න. ඉතින් එතකොට අපි හොඳ ෂෙයාර්ස් මොනවාද, ඩිවිඩන්ඩ් ගෙවන ෂෙයාර්ස් මොනවාද කියලා අපි ඔය කට්ටියට කියනවා මේ ෂෙයාර්ස් අරන් දාගන්න කියලා. ඊට පස්සේ තමයි අපි ගන්න ඕනේ. මොකද මේකේ මාසිකව අර පොලිය වගේ මුකුත් එහෙම එන්නේ නැහැ. ඒකයි. ඒ අරන් දාන්න කියන්නේ මේ අපි යූස් කරන්නේ CST මොබයිල් ඇප් එකද නැත්නම් PC එකක්ද නැත්නම් වෙනම software එකක් තියෙනවද ඒකට? නෑ මෙහෙමයි. ඒ CSC account CSC mobile app එකෙන් කරන්නේ වාගේ ගිණුම විවෘත කරන එක විතරයි. ඒ කියන්නේ ඔයාලට ගිණුම විවෘත කරන්න පුළුවන් වාගේ ඕනගේ details change කරන්න පුළුවන් ඒ ටික විතරයි. ඒ trade කියන mobile app එකෙන් තමයි ඔයාට ගනුදෙනු කරන්න පුළුවන්. හරි අන්න ඒ මොබයිල් ඇප් එක දෙනවද නැත්නම් ඒක අපි ගන්න ඕනද? නෑ account එක open කරන හැමෝටම mobile app එක දෙනවා. මොබයිල් ඇප් එකක් දෙනවනේ. අනිවාර්යෙන්ම. හරි හරි. මොකද ඒකේ මුකුත් එහෙම හරි. මේ වෙලාවට ලොග් වෙන්න එහෙම මුකුත් නැහැ. වැරදිලා තේරුම් ගන්න එපා. මේකේ තියෙන්නේ මේක හැමදාම මාකට් එක 9:00 2:00 ගණන් වෙනවා. ගණන් දෙනු නම් මේව කරන්න පුළුවන්. හ්ම් හ්ම්. ඒකයි මොකද මේක කිසියම් පිරිමි බිස්නස් එකක් නන් නෙවෙයි. ඔව් ඔව් ඒක හරි. මොකද ඔය කට්ටිය තාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඇත්තටම කතා කරන්න එහෙම කිසිම ඉෂුව එකක් නැහැ. ඕන වෙලාවක කතා කරන්න මගේ පෞද්ගලික මගේ WhatsApp නම්බරේ මේ group එකේ දාලා තියෙනවා. ඕන කෙනෙක්ට ඕන වෙලාවක කතා කරලා ඕන විස්තරයක් අහගෙන මේව කරන්න. මොකද අරමුණ තමයි අමාරුවෙන් හම්බ කරන සල්ලි ටික හරි තැනක ආයෝජනය කරලන්න අවසර ලබා දෙන එක නේ. කියලා දෙන එක විතරයි. මොකද ඇත්තටම මෙතන මිස්ටර් ඉන්ද්‍රනිල් කරන්නේ ඔය කට්ටියට ආයෝජන මාර්ගය පෙන්ලා දෙනවා. ඉතින් එතකොට ඒකේ ආයෝජනය කරනවද නැද්ද කියන එක තීරණය ගන්න ওই කට්ටිය. ඉතින් එතකොට අන්තිමට වැරදුනාම මෙහෙමයි කියන්නේ මේක වරදින්න සම්භාවිතයක් නැහැ හරියට ආයෝජනය කරද්දී. ඉතින් අර සමහර ඉස්සරහට එන්න මොකද අපි දන්නවා මොකද අපි කොරියාව පටන් ගත්ත පස්සේ අපිට ගොඩක් ප්‍රශ්න ආවා. අපි කඩක් කටි කියව මේක ස්කෑම් එකක් කියලා. ඉතින් එක එක දාලා තිබ්බා. ඉතින් අපි ඒකයි කියන්නේ හරියට අමාරුවෙන් හම්බ කරන සල්ලි ටික ලංකාවට ගෙනල්ලා හරිතැනක ආයෝජනය කරොත් ඔය කට්ටිය හැමෝටම හොඳ ගමනක් යන්න පුළුවන්. සංසන්ත ඔයා මේ account කීයක් විතර හැදි කරනවද දැන්? සාමාන්‍යයෙන් මම accounts මට මෙහෙමයි මට මෙච්චරක් තියෙනවා කියලා මට කියන්න බෑ. මම දැන් ශේෂ්ත්‍රයේ අවුරුදු 15ක් දෙකකින් තියෙනවා. මම ඒක ඇහුවේ මේ ඒක මොනිටර් කරන්න පුළුවන් ද ඉන්ඩිවිජුවලි එක එකනාගේ account? නෑ ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි අරන් දෙන ෂෙයාර්ස් ටික මේ මොකද අපේ සිස්ටම් එකේ අපිට බලන්න පුළුවන් මොන ෂෙයාර් එකද කාටද තියෙන්නේ කියලා. ඉතින් එතකොට අපි ඒකයි මම කිව්වා අර පෞද්ගලික මැසේජ් එක වෙනම එවනවා කියලා. මේ ෂෙයාර්ස් බයි කරන්න මේ ෂෙයාර්ස් සෙල් කරගන්න කියලා. ඒක විශ්වාසංග උදේට එන්නේ නේ 9:00 ඔව් ඒක ඒ කියන්නේ මෙහෙමයි. ඒක කොයි වගේ. වෙලාවෙ ඉද කියලා කියන්න බෑ. සමහරක් වෙලාවට හෙට තියෙන එක අද රෑ එන්නත් පුළුවන්. සමහරවිට මාකට් එක යන වෙලාවෙ වෙන්නත් පුළුවන්. ඒක අර මේ වෙලාවට මේක එනවා කියලා කියන්න බෑ. කොහොමත් අනිවාර්යෙන් උදේ නිවුස් ඇලර්ට් එක නම් එනවා. හරි. නිවුස් ඇලර්ට් එක උදේ එනවා. අපේ අපේ account එකට මිස්ටර් මල්ෂංකරට ඩිරෙක්ට් ලොග් වෙන්න පුළුවන්ද? හිතමුකෝ අපිට ඒ වෙලේට ලොග් වෙන්න බෑ කියලා අපි ඉන්න ඔව්. සිටුේෂන් නෑ එකක් මට බලන්න පුළුවන් ඕන වෙලාවක. එහෙම වුණොත් කියන්නේ අපි කිව්වොත් මේ වෙලාවට එනම් මේක ගන්න කියලා කිව්වොත් ගන්න පුළුවන්ද? බයි කරන්න පුළුවන්ද? නෑ පුළුවන්. ඒක අපිට ඕන වෙලාවක ওই කට්ටියක අවසරය තියෙනවා නම් අපිට බයි කරන්න පුළුවන්. පුළුවන් නේ. right. මොකද
ඔෆිස් ටයිම් එකේ පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ ඔව් ලොග් නෑ වෙන්න මට තේරෙනවා. ප්‍රශ්නයක් ඒක තියෙනවා. ඒ ප්‍රශ්නයක් කියන්නේ නෑ අපිට ඒක කරගෙන යන්න පුළුවන්. ඒක මම මේව කරලා දෙන්නම්. ආයි ඕකේ. හරි. එහෙනම් මොන හරි ප්‍රශ්න තිබ්බොත් මිස් මට චුට්ටක් මගේ මිස්ටර් බෞද්ධ මුස්මාස්ටර් ඔව් කියන්න. කොච්චර දවස් යනවද අපේ account එක open කරගන්න? සාමාන්‍යයෙන් මෙහෙමයි. දැන්ට පොඩි රෂ් එකක් තියෙනවා. at least සතියකමාරක් ඇතුළත account එකක් open කරලා දෙන්න පුළුවන්. මිස් මල්සන්කට මං දාන්න ඕන documents මොනවද එතකොට? නෑ අපි link එක දාන්න. link එකට ගිහිල්ලා account එක open කරගන්න. ඒක ලේසියි. ආහා. මේ නම්බර් එක මිස් මල්සන්ට මම personal message දැන් එකක් group එකට දාන්නද? මගේ number එක දාන්න. සහ ආහා. මගේ account open කරන link එකක් දාන්න. ආහා. ඒකේ එතකොට මිස් මල්සන් ස්ටොක් බ්‍රෝකර් තෝරගන්න තියෙනව නේද එතකොට? නෑ link දැන් මගේ link එකෙන් දැම්මොත් ප්‍රශ්නයක් නෑ. ඕකේ. CAC mobile app එක හරහා ගියොත් ඒකේ Softlogy stock broker select කරාම මගේ නම තියෙනවා. ඒක මගේ නම select කරන්න ඕනේ. මිස් මල්සන්ක දාන එකෙන් අපිට ගේම් ඕපන් කරගත්තා කියලා open පුළුවන් නේ? කරන්න පුළුවන්. ඕකේ. මිස්ටර් මල්සන්ක තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර penny stock කියලා තියෙනවනේ. ඔව්. එතකොට ඒ වගේ එකක් මුලින්ම පර්චේස් කරන එක අපිට හොඳයි නේද? penny stock එකක් buy කරන එක penny stock තමයි buy කරන්න එපා කියලා කියන්නේ අපි. මොකද ඒක තමයි risk එක වැඩි. ආහ්. මොකද ඒකෙදි වෙන්නේ මෙහෙමනේ ඒක ඇත්තටම penny stock එකක් buy කරාම එක එක්කෙනාට පාස් වෙන එකනේ ඉන්නේ stock එක. එක කියන්නේ ඇත්තටම මේ ගිනි බෝලයක් වගේනේ. අන්තිමට කවුරු හරි කෙනෙක් අන්තිමට පිච්චෙන්නම ඕනේ. ඒකයි penny stock buy කරන්න එපා කියලා කියන්නේ. ආහ්. ඒකෙන් ඒක රිස්ක් එක වැඩි කියන එකනේ. ඔව් අනිවාර්යෙන්ම. අපිට දැන්ට account sorry අපිට දැන්ට account එකක් තියෙනවා නම් ඒක link කරන්නත් පුළුවන්ද ඔයාලට? මෙහෙමයි ඉස්සෙල්ලා කොහොමත් ඒ කියන්නේ මගේ ආවට පෝර්ට්ෆෝලියෝ එක ට්‍රාන්ස්ෆර් කරන්න කලින් ඉස්සෙල්ලා අපේ සර්විස් එක බලන්න. අපේ සර්විස් එක බලලා හොඳයි නම් විතරක් ෂෙයාර්ස් ට්‍රාන්ස්ෆර් කරන්න. එහෙම නැත්නම් account එක open කරලා බලන්න. මිස් මල්සන් දැන් මිස් මල්ෂංග ඔව්. ඔව් CSD account එකක් දැන්ට තියෙනවා නම් ඒතර බෝග ෆෝම් එක විතරද මේ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි දැන් ඔයාගේ වෙන සමාගමක තරවකාර ආයතනයක වෙන බ්‍රෝකර් ෆර්ම් එකක් තියෙනවා නම් අපෙත් අනිවාර්යෙන් account එක open කරන්න ඔව්. ඕනේ. ඒ කියන්නේ මොකද බ්‍රෝකර් ෆර්ම් 25 මම කියවනේ account 25ක් open කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ගනුදෙනු ඔව්. කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයාලට කැමති නම් ඒකෙත් ගනුදෙනු කරන්න පුළුවන්. අපේ එකෙත් ගනුදෙනු කරන්න පුළුවන්. ඔව් එතකොට ආයි CSD account එකක් හදන්න ඕනේ නෑනේ. අනිවාර්යෙන්ම එහෙම account එක open කරන්න ඕනේ. ඕපන් කරන්න ඕනේ. ඔව්. ඕකේ. මිස් මල්සන් මේ අර දැන් මම CSC වෙබ්සයිට් එකේ බලද්දි මම දැක්කා රීපර්චේස් කරලා LOFC ඔව්. එක යනවා. ඔව්. ඒතකොට ඒෂියා එක ගත් 5.90ට වගේ සෙල් විකින්නලා තියෙනවා. ඔව්. ඒ වගේ එකක් ගත්තොත් අපිට 6 10ක ගානේ ලාභයක් තියෙන්නේ. පොඩ්ඩක් හිතන්න ඔයා 5 යනුවට අරගෙන කම්පැනි 5 යනුවට 100 කැලිටම 1.2 තුනකුත් එකතු වෙනවා. ඒකල 6ට තමයි කම්පැනියට දෙන්න වෙන්නේ. අනික අවුරුදු ගානකට ඒ කියන සමාගම මේ කිසිම ලාභාංශයක් දීලා නැහැ. ඉතින් ඇයි මේ වගේ රිස්ක් එකකට ආයෝජනය කරන්නේ? මම හිතුවේ ලොකු ක්වොන්ටිටි එකක් කරගන්න එතකොට අර ඔව්. එතකොට අර ඔය දැන් මෙහෙමනේ 1.2 දැන් තුනම ඔයා එක නැති ඒ කියන්නේ වෙනවානේ. මෙහෙමයි. ඒක ලොකු ක්වොන්ටිටියක් ගත්ත කියලා හිතන්නකෝ. ඒ ගන්න amount එකට 101.2ක් charge වෙනවා. ඔව්. එතකොට එතකොට ඔයාලට තියෙන්නේ ඉතාමත්ම පොඩි ලාභයක්. එහෙම ඒ වගේ රිස්ක් එකක් ගන්න එපා. වැලුවේෂන් ඊට වැඩිය හොඳ shares market එකේ ඕනේ තරම් තියෙනවා. එහෙම ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන් අර මිස්ටර් සංගල් මැසේජ් එකෙන් තමයිනේ. අනිවාර්යෙන්ම. ආ. සාමාන්‍ය පෞද්ගලික පොඩ්ඩක් කතා කරන්න. එතකොට මම කියන්නම්. තවද දැන් මේ දැන් යුද්ධ ඉරාක මේ යුද්ධය ආ. යනවනේ. එතකොට ඔයිල් IOC එක එහෙම ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වෙයිද? නෑ මෙහෙමයි. අපි මේක බලන්න ඕනේ. දැන් වෙන රටක අපි හරි shares ටික fundamental value share වෙන shares ටිකක් අරන් තියනවා නම් ඒ රටවල දැන් අතරම වෙන්නේ මාකට් එකේ සමහරක් අයට මාකට් එක පැනික් කරගන්න ඕනේ. මොකද පැනික් වුණාම මිනිස්සු බලෙන් විකුණනවා. ඒතකොට යටින් ගිහිල්ලා එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී එච්චර දේවල් හිතන්න තු මාකට් එක වැටෙන වෙලාවට පුළුවන් තරම් බයි කරන්න. මට දෙන්න පුළුවන් එකම ඇඩ්වයිස් එක ඒක තමයි. මොකද මාකට් වැටෙන්න තමයි බයි කරන්න ඕනේ. මොකද මේකේ shares කවදාවත් බිඳුව වෙන්නේ නැහනේ.
අරගල කාලේ සම්පත් බැංකුව රුපියල් 30ට වැටුණා. කමර්ෂල් බැංකුව දැන් රුපියල් ආ, 50ට වැටුණා. ඒ වෙලාවේ තමයි මිලදී ගන්න ඕනේ. එනකොට අපි හිතන්නේ නෑ මේක වැටෙයි කියලා. දැන් ඉස්සරහට තියෙන ට්‍රෙන්ඩ් එක අනුව නම් නිකන් බලද්දි රතු පාට තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ තව ටිකක් ඩවුන් වගේ වෙන වගේ තමයි ඔව් ඒ පේන්නේ. කියන්නේ මාකට් එක වැටෙන්න බයි කරන්න ඕනේ. ඒක තමයි හොඳම. මිස්ටර් මස්ටර්ගෙන් බයිද ෂෙයාර්ස් ටිකක් නිකන් මට පෞද්ගල මැසේජ් එකක් දාන්න. මොකද මේ වගේ ප්‍රශ්න ඒ කියන්නේ මේ වගේ ඒ කියන්නේ පොදු මේකක මං කියන එක හරි නෑ. එහෙම ප්‍රශ්න නෑ කියන්න පුළුවන්. මොකද මට ලයිසන් තියෙන හින්දා කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙනම් මම රෙකමන්ඩ් කරන්නේ නෑ. ඉතින් අර හරි නෑනේ. ඒ හින්දා බලන්න. මොකද මම රෙකමන්ඩ් කරන ෂෙයාර්ස් සමහරක් වෙලාවට අවුරුද්දක් දෙකකින් තමයි වැඩි වෙන්නේ. වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් පෞද්ගලිකව මේව කරන්න අපි account එක open කරලා වැඩි කරමු. හරි මොන හරි ආයෙ තිබ්බොත් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. අපි ඊට පස්සේ ආයෙ මේ වගේ සෙමිනාර් එකකින් හම්බෙමු. thank you එකට ලොග් වුණාට මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් මට කෝල් එකක් දෙන්න. thank you. Okay, welcome. okay thank you